ආයිබෝවන් D&D ඩ්‍රීම්ස් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද දවසේ මම දාන්න හිටව වීඩියෝ එක දාන්න හම්බෙන්නේ ලංකාවේ සුළුකු නාටුවත් එක්ක ඉතින් ඇති වුණ මේ ඛේදවාචකයක නිසා ඉතින් ජීවිත ගණනාවක් අපිට නැති වුණා. පොඩි ළමයි වැඩිහිටියෝ ඉතින් ඔක්කොම ගොඩක් කටේ ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් අද දවසේ ජීවිතුන් අතර නැති හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා පළවෙනියෙන්ම. ඉතින් කියන්න කනගාටුදායකයි. ඉතින් ඒ හැමදේම ඇත්තම පිටට ඉන්න අපිට ගොඩක්ම වේදනාවයි. මොකද ලංකාවේ අපිට එකක් යාගන්න හැකියාවක් නැහැ. අනික හැමතැනම කරන්ට් එක නැති හින්දා ටෙලිෆෝන් කෝල් එකක්වත් මැසේජ් එකක් නැතුව ගොඩක් අම්මලා තාත්තලා දූ දරුවෝ මේ දුකෙන් ඉන්නවා. ඉතින් ලංකාවේ කවුරු හරි දාන වීඩියෝකින් හරි නිවුස් එකකින් විතරයි පිටරට ඉන්න කට්ටිය මේ දේවල් බලාගන්න තියෙන්නේ. ඉතින් පළවෙනි කියන්න ඕනේ ඉතින් ගොඩක් කට්ටිය ගොඩක් තැන්වල ජීවිතේ පිළිබඳ මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න ඇත්තෙම සිද්ධ වුණේ ගොඩක්ම තම තමුන්ගේ ආරක්ෂාව ගොඩක් වෙලාවට සාමාන්‍ය විදිහට තම තමුන්ගේ ආරක්ෂාව තම තමුන් කරගෙන නැති නිසා. ඉතින් ගොඩක් වෙලාවට මොනවා හරි නාය යනවා නම් කියන්න ඕනේ නාය මේ දේ මේ අපි කඳු බල්ලෙහා ඉන්නේ මේ වගේ දැන් දවස් ගාණක් වැස්සා මේ වගේ පහත් වුණොත් මොනවා හරි වුණොත් කියලා ගොඩක් වෙලාවට මේ නෑදෑ ගෙදරකට හරි ගිහිල්ලා ඉතින් ටික දවසක් නේද වැස්ස ඉවරනකන් දවස් දෙක තුනක් ඉතින් අපිට ඉන්න බැරි කමක් නැහැ කොහේ හරි නෑදෑ ගෙදරක හරි ගිහිල්ලා ඉතින් එහෙම ආරක්ෂාව දේපොළ බලාගෙන ඉන්න එපා. හැමෝම ජීවිතේ පරිස්සම් කරගන්න. ගොඩක් කට්ටිය ඉතින් ගෙවල් දොරල් යාන වාහන දාලා යන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ජීවිතේ පරිස්සම් කරගන්න අපිට දේවල් හම්බ කරගන්න පුළුවන්. ඇත්තෙම තව දෙයක් කියන්න ඕනේ ආත්මාරක්ෂාව ගැන පොඩි ළමයිගේ. ඉතින් ඇත්තම ගොඩක් ඉතින් අම්මලා තාත්තලා මේ පොඩි ළමයිට ඇත්තම ජල ගැලීමක් වෙනකොට ඇත්තම කිසිම ළමයෙකුට පිහිනන්න දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතනවා මේවා හරීම චූටි දේවල් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න ඉතින් මේවා නේද. ඉතින් හැමෝම මේ පොඩි දරුවෝන්ට පවා ඉතින් සාමාන්‍යයෙන් ටිකක් පීන ගන්න නේද. අපේ ලංකාවේ අපිට ස්විමින් pool ඕනේ නැහැ. ඕන තරම් ඇල දොල ගංගා ඕන තරම් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා මේ ළමයි ටිකක් දාන්න පැයක් දාන්න මේ ළමයිට පොඩ්ඩක් පිහින ගන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ වගේ දේවල් චූටි දේවල් ඇත්තෙම මේ ළමයිට හුරු කරන්න ගොඩක් තැන්වල ඇත්තෙම ළමයිට පිහින ගන්න බෑ. ඒක හින්දා මේ ඒ වගේ සාමාන්‍යයෙන් ආත්ම ආරක්ෂාවට ඒ වගේ දේවල් කරන්න. ඉතින් ළමයිට පිහිනන්න පුරුදු කරන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම. මේ ඒකයි. ඉතින් මං හිතනවා දැනට ගොඩාක් අවතැන්වලා ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ලංකාවේ ගොඩක් වීඩියෝ දකින්නවා සාමූහිකවම ගොඩක් අය ඉතින් ආහාර පාන කෑම බීම ඇඳුම් පැළඳුම් ඉතින් හැමදේම ගිහින් දෙනවා. ඉතින් හැමෝම තවත් පුළුවන් අය ඉතින් එකතු වෙලා මේ දේවල් කරන්න. ඉතින් මං හිතන්නේ මං ඉන්නේ ඩුබායි එකේ. ඉතින් මං හිතනවා අපේ අෂේන් මල්ලි ඇතුළු ගොඩක් පිරිසක් ඩුබායි එකේ ඉඳලා බඩු මුට්ටු එකතු කරගෙන ගිහිල්ලා ඉතින් ලංකාවට බෙදා දෙන්න ඉතින් සූදානම් වෙනවා. ඉතින් තවත් මෙකී නොකී නම් නොකී ගොඩක් අය ඩුබායි එකෙන් ඒ වගේම සහයෝගය දෙනවා. ඉතින් අපි ගොඩක් වීඩියෝස් දකිනවා. ඉතින් හැමෝම එකතු වෙන්න පුළුවන් විදිහට මුදල් ටිකක් හරි ලංකාවේ account වලට දාලා ඉතින් අපේ ඒ අවතන් වූවන්ට ඉතින් අපි සහයෝගය දෙන්න. මං හිතන්නේ මේක අපි දවසෙන් දෙකකින් ඉතුරු වෙන මේ ඉවර වෙන එකක් නෙමෙයි. ඉතින් බැරි විච්ච හැමෝටම තව මාස දෙක තුනක් තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ කට්ටියට මොන හරි දෙයකට ගන්න ප්‍රයෝජනවත් වෙන විදිහට ඉතින් ඉස්සරහට දී ගන්න බැරි වෙච්ච කට්ටියක් හරි ඉතින් හැමෝම ඒ වගේ දෙන්න ඉතින් කාරුණික වෙන්න. හැමෝම ඉතින් එකතු වෙලා අපි ජීවතුන් අතර දැනට අවතන් වෙලා ඉන්න කට්ටියට සහයෝගය දෙමු. ඒ වගේම ඉතින් අපේ කත්නොරුවේ හාමුදුරුවෝ ගැන චුට්ටක් කියන්න ඕනේ. මං හිතනවා පහුගිය ටිකේ ගොඩාක්ම සෝෂල් මීඩියා හරහා ගොඩාක්ම ඉතින් හැම වෙලේම ප්‍රසිද්ධ වුණා මේ හාමුදුරුවෝ හැමතැනම ගිහින්. ඉතින් හැම රටවලටම ගිහින් ඉතින් ඩුබායි එකටත් ආවා. ඉතින් හැමතැනම ගිහින් බණ කිව්වා. මං හිතන්නේ මේ ඛේදවාචකය වෙන්න කලින් මුළු ලංකාවම එතුමන්ගේ බණ ඇහුවා කියලා. ඉතින් මං හිතනවා මේ ජීවිතක්ෂයටපත් වුණ හැමෝම ඒ හාමුදුරුවන්ගෙන් බණ අහලා හොඳ ලෝකයකට යන්න ඇති කියලාත් හිතනවා. ස්වභාව ධර්මයේ දුන්න දෙයක්ද ඒක කියලා
ඉතින් මට හිතන දෙයක් තමයි. ඉතින් ඒක ඉතින් මට ගොඩාක් කට්ටියටත් එහෙම හිතෙනවත් ඇති. ඉතින් මේ හාමුදුරුවෝගේ බණ අහලා ඒ යන ලෝකයකට හරි ගිහින් පිනක් දහමක් කරගෙන ඉතින් නේද යන තැනකට දේවල් කරගත්තා හා සමාන දෙයක් ඉතින් හිතෙනවා. ඉතින් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ හාමුදුරුවෝ වහන්සේටත් ඉතින් ගෞරව කරනවා. ඉතින් ආචාර කරනවා. ඉතින් හාමුදුරුවෝ හැමෝටම ගොඩක් අය ඉතින් ගොඩක්ම අය මං හිතන්නේ හාමුදුරුවන්ගේ බණ අහලා ගොඩක් අය ඉතින් ඒ බණ පිළිපදිනවා. ඒව අවශෝෂණය කරගන්නවා. ඉතින් ඇත්තෙන්ම අපි ලංකාවේ ගොඩක්ම පහුගිය කාලවල ගොඩක් අහන්න ලැබුණේ අපේ ලංකාවෙන් ඇත්තම කියනවා සතුටුදායක ආරංචි නෙමෙයි. ෆෝන් එක ගත්තාම නිවුස් වල TikTok වල Facebook වල හැමදේම තියෙන්නේ ඉතින් මිනී මැරුම් දූෂණ එනකොටා ගැනීම සහෝදරයෝ එනකොටා ගැනීම මිනී මැරුම් ඕවා තමයි. ඉතින් ළමයි මේ දේවල් කරන්න එපා. අපි හෙට දවසේ අපිට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ නේ. ඉතින් හිතන දේ නෙමෙයි වෙන්නේ. වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ කියන ඒ වදන් ටික නිතරම ඇහෙනවා. ළමයි TikTok කරහා හැම වීඩියෝස් වලම වෙනවා. ඉතින් ඇත්තෙන්ම ඒ දේ කියලා දවස් කීපයයි ගියේ මේ ඛේද වාචකේ අහන්න ලැබුණා. ඉතින් ඒ හාමුදුරුවන්ගේ බණ ඇත්ත කියලා දැන් ඔයාලා පිළිගන්නවා ඇති. අපිට වෙන දේ හිතා ගන්නත් බැරුව ඉතින් දේවල් වුණා. ඇත්තෙන්ම මම හැමෝටම කියන්නේ සාමූහිකව ඉන්න සමාදානෙන් ඉන්න ඉඩම් කටන් වලට එනකටා ගන්න එපා. සහෝදර බැමි තියෙන කට්ටිය සහෝදරයෝ එනකොටා ගන්න එපා. දේපල වලට එනකොටා ගන්න එපා. ඉතින් මිනී මරන්න එපා. චූටි ළමයි දූෂණය කරන්න එපා. ඉතින් හැමෝම හොඳින් හොඳ දේවල් කරන්න. එතකොට හොඳ දේවල් කරනකොට ගොඩක් වෙලාවට අපිට මේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් හානි මං හිතනවා අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අපි මේ ගැන ගොඩාක් කට්ටිය සෝෂල් මීඩියා හරහා හැමෝම වීඩියෝ දානවා. ඉතින් අපේ ලංකාවේ ඉතින් අවතැනුවන්ට සහයෝගය දෙන අපිට ත්‍රිවිධ හමුදාවට ඒ වගේම අපි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා හරිම ඇක්ටිව්. ඉතින් ඒ කට්ටියගේ ජීවිත බලන්න නැතුව කැම්පස් වල දෙනවා. ඉතින් බෙදලා දෙන ඇඳුම් පැළඳුම් බෙදලා දෙනවා. ඉතින් ඒ හැමෝටම ඔයාට ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. ඉතින් ඒ වගේම ඔයාලා ජීවිත පරිස්සම් කරගන්න. ඔයාට හැම කෙනාටම දීර්ඝායු ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මගේ වීඩියෝ එක නතර කරනවා. ඉතින් නැවත හමු වෙනතුරු DMD Dreams ඉතින් අදට සමුගන්නවා. ඉතින් ස්තුතියි හැමෝම පරිස්සම් වෙලා ඉන්න. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම 33 කෝටියක් දෙව දෙවතා වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.